හවුස් ඔෆ් ඇස්ට්‍රොලොජි කැන්ඩි YouTube නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්නවා. 2025 මැයි මාසය වෘෂභ ලග්නයට කෙසේද බලමු. කලින් තිබුණ තත්ත්වයට වඩා දියුණුවට කටයුතු සැලසේ. ලාභ ප්‍රයෝජන ඇති වෙයි. මිල මුදල් අතින් දියුණුවටපත් වෙයි. බලාපොරොත්තු රහිත හදිසි මිල මුදල් ලැබෙන්නට පුළුවන්. සිතට සැනසීම ගෙන දෙයි. මාසයක් වන්නේය. සිතූ දෙය ඉෂ්ට කර ගැනීමට ඉඩ ලැබෙන මාසයක් වේ. විශේෂ දියුණුවකට මඟ පෑදෙයි. එය ඉතා දීප්තිමත් වූද සැපවත් වූද තත්ත්වයක් ඇති කරගන්නට පුළුවන් වෙයි. මිල මුදල් අතින් ලාභ ඇති කරයි. සෑම අතින්ම දියුණුවකට කටයුතු සැලසේ. ධන ලාභ, මිල මුදල් ලාභ සහ අලංකාර වස්තු ලාභ ලැබෙන මාසයක් වන්නේය. ආදර සබඳතාවලින් ප්‍රීතියද සැනසීමද ඒවා දියුණුවට යාමද ස්ථිරය. ගෙදර දොර කටයුතු හොඳ වෙයි. සිතට ප්‍රීතිය සහ සැනසීම ලැබෙන මාසයකි. රැකී රක්ෂා වලින්ද කරන ව්‍යාපාර කටයුතු වලින්ද ලාභ ලැබෙන මාසයකි. දුර ගමන් බිමන් ඇති කරයි. සිතේ තිබුණ බලාපොරොත්තුවක් ඉෂ්ට වෙයි. රැකියාවක් කරනවා නම් සුදුසු තනතුරු වලටපත් වෙයි. පින පළ දෙන කාලයක් වන්නේය. පවුලේ දියුණුව වැඩි වෙයි. ගෙදර දොර කටයුතු වලින් වාසනාවන්ත වෙයි. නිදහස සැනසීම සහ ප්‍රීතිය ගෙන දෙයි. සියලුම කටයුතු වලින් දියුණුව ඇති වෙයි. වෙළඳ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න හොඳම මාසයකි. මැයි 15 සිට මිල මුදල් ලාභ ඇති කරයි. ආදායම වැඩි වෙයි. පඩියද වැඩි වෙන්නට පුළුවන්. ඥානය දියුණු කරයි. අමුතු දේවල් ඉගෙන ගන්න පුළුවන් කාලයක් වන්නේය. සැපවත් වෙයි. වාසනාව මතු කරයි. සිතට ප්‍රීතියක් සැනසීමක් ඇති කරයි. රැකී රක්ෂා වලින් උසස් වෙයි. විභාග වලින් ජයත් වෙයි. සුදුසු වයස නම් විවාහය සිදු වෙයි. විවාහ වූ අයට නම් තම බිරිඳට හෝ ස්වාමියාට ලාභ ලැබෙන කාලයක් වන්නේය. දරුවන් නැති විවාහකයන්ට දරු ලාභ ඇති කරයි. ගේ දොර පිරිසුදු තබා ගන්න සිත දෙයි. වෘෂභ ලග්න ඔබේ ජන්ම පත්‍රයේ සඳු හේවත් චන්ද්‍රයා 3 වන භාවයේ හෝ 11 වන භාවයේ සිටින අයට අපල ඇති කරයි. ප්‍රවේශම් වන්න. වෘෂභ ලග්න ඔබේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වීමට ආශිර්වාද කරන අතර ඔබට තෙරුවන් සරණයි.